ජීවිතයේ අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න යන්නේ. ගොඩාක් මිනිස්සුන්ට කතා කරලා තියෙනවා පහුගිය අවුරුදු ගණනාව පුරාවටම. දැන් මේ උදේ පාන්දරම යන්නේ මරණීය දණ්ඩනයට නියම වෙච්ච 120 ගානක සිරකරුවන්ට කතා කරන්න. ඇත්තටම පහුගිය දවස්වල ගොඩාක් කල්පනා කරා. ජීවිතේ එළියේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් කතා කරලා තියෙනවා. නමුත් මරණයට නියම වෙච්ච මිනිස්සුන්ට මොනවද කතා කරන්න ඕනේ කියලා. එතකොට තමයි මට තේරුනේ ජීවිතේ එළියේ පිටිවලට හිර වෙලා නැති මිනිස්සු. හැබැයි එළියේ සිරගත වෙලා ඉන්නකොට පිටිවලට හිර වෙලා හිටියට මිනිස්සුන්ට අභ්‍යන්තරයෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් කියලා. ලොකු බලාපොරොත්තුවකින් යන්නේ, හරිම ආශාවකින් යන්නේ. ජීවිතේ මිනිස්සුෙකුට හම්බ වෙන දුර්ලභ අවස්ථාවක්. හරිම ආදරෙන් යන්නේ මේ මරණීය දණ්ඩනයට නියම වෙච්ච සිරකරුවන් 120 ගානකට ජීවිතේ නිදහස ගැන බලාපොරොත්තුවක් දෙන්න හරිම ආශාවෙන් උදේ පාන්දර යන්නේ කණ්ඩායමත් එක්ක වෙනම අත්දැකීමක් ඉදිරියේදී ඒ ගැන තවත් තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් උදේ අර කතා කරා වගේ මරණීය දණ්ඩනයට නියම වෙච්ච 130 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කතා කරන්න යන්නේ. අඟුණකොළ පැලැස්ස ප්‍රිසන් එකට යන්න තමයි මේ එක්සිට් වෙන්නේ. ජීවිතයේ සමහර තීරණ අපි ගන්න තීරණ අනුව සමහර කපා ගැනීම අපිට කරන්න වෙන. නමුත් ඒක ජීවිතයේ අවසානය නෙවෙයි. ඕනෑම ස්ථානයක ඉඳන් ජීවිතේ නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඉතින් දැන් මේ යන්නේ අඟුණකොළ පැලැස්ස ප්‍රිසන් එකට මරණීය දණ්ඩනය නියම වෙච්ච 130 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ජීවිතය පිළිබඳව බිත්ති 4ට කොටු වෙලා හිටියට හෘද සාක්ෂිය ජීවිතය පිළිබඳව නිදහස භුක්ති විඳින්න බලාපොරොත්තුවක් දෙන්න. අයිබෝවන් කියන වචනයට මම ඉස්සර ආස නැහැ. ඒකට ආස නැහැ. ඇයි? ඒ දවස්වල මට වැඩිපුර ජීවත් වෙන්න ආසාවක් තිබෙන්නේ නැති නිසා. අයිබෝවන් කිව්වා මොනවද මතක කරන්නේ? ජීවිතේ තව වැඩි වෙන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඔබ කීප දෙනෙක් ඉන්න පුළුවන් මෙතන. මට මේ වචනේ වැඩක් නැහැ. මේ අයිබෝවන් කියන වචනේ. මම මීට වඩා දැවැන්ත තාප්පයක් තියෙන හිරගෙදරක ඔස්ට්‍රේලියානු ආණ්ඩුවට වමනා වෙලා අපරාධකරුවෙක් හැටියට ජීවිතේ දුක් විඳපු මිනිස්සෙක්. ඔබ සමහර වෙලාවට හිතාගෙන ඉන්නවා ඇති මම මේ විශාල තාප්පෙට කොටු වෙලා ඉන්නේ. මට මෙතනින් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ. මම මරණ දණ්ඩනයට නියම වෙලා ඉන්නේ. මං ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් වෙලා ඉන්නේ කියලා ඔබ දුක් වෙනවා ඇති. නමුත් මට ඔබට අද බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. මහ විශාල මන්දිරවල මිනිස්සු මෙච්චර ලොකු තාප්පවලට හිර වෙලා නැහැ. ඒගොල්ලෝ හිරකාරයෝ. පාර පනිනවා මිනිස්සු කහ හිරවල් වල. නිදහසේ. හැබැයි ඒගොල්ලෝ හිරකාරයෝ. මහ විශාල මන්දිරවල ලොකු පුටුවල මිනිස්සු ඉඳගෙන ඉන්නවා. රජ බොජුන් කන මේ ඉන්ටර්නැෂනල් බුෆේ ඉදිරියේ. හැබැයි ඒගොල්ලෝ හිරකාරයෝ. ඒගොල්ලන්ගේ හදවත හිර වෙලා තියෙනවා. මට ඔබට බලාපොරොත්තුවක් දෙන්න අවශ්‍යයි. අද ඔබ මෙච්චර විශාල තාප්ප වලට වට වෙලා හිටියට ඔබට ජීවිතය අවශ්‍ය නම් ජීවිතය ලබා ගන්න පුළුවන්. මගේ සහෝදරයා මට ඔබට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. ජීවිතයේ බලාපොරොත්තුව තියෙන්නේ මෙතන. මේ ලොකු තාප්ප වලට ඔයාගේ හදවතේ නිදහස නැති කරන්න බෑ. මේ දැනන්ත තාප්ප වලට ඔයාගේ හදවතට නිදහසේ ජීවත් වෙන්න තියෙන නිදහස හොරකම් කරන්න බෑ. ඒක උගස් තියනවා නම් ඒ නිදහස උගස් තියන්නේ ඔයා. ඒක වෙන කාටවත් උගස් තියන්න බෑ. ඔයාගේ මේ මහ විශාල දැවැන්ත තාප්ප වලට කොටු වෙලා නිදහසේ ඉන්න පුළුවන්. එහෙම නැත්තම් අර කෝටිපති මිනිස්සු සල්ලි තියාගෙන හිර වෙලා ඉන්න මිනිස්සු දැවැන්ත දේශපාලඥයෝ තනතුරු තියාගෙන හිර වෙලා ඉන්නේ අය
දැවන්ත අධ්‍යාපන සහතික තියලා සියදිවි නසා ගන්න මිනිස්සු. එවැනි මිනිස්සු අතරේ මේ මොහොතේ ඔයාට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒ සන්තෝෂය අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. මගේ ආදරණීය සහෝදරයා, ඔයා මරණ දඬුවමේ නියම වෙච්ච අය 100 ගාණක් ඉන්නවා කොහොම මෙතන. ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වෙච්ච අය ඉන්නවා කිව්වා. මගේ ආදරණීය සහෝදරයා, ඔයාට ජීවිතේ තියෙනවා. ඒ ජීවිතේ තියෙන්නේ සල්ලි කොළවල නෙවෙයි. ඒ ජීවිතේ තියෙන්නේ කීර්ති නාමය නෙවෙයි. ඒ ජීවිතේ තියෙන්නේ කොච්චර දුරට ඔයා මේ හදවත නිදහසේ තියාගන්නවද? ජීවිතය කියන්නේ හොඳට මතක තියාගන්න. ජීවිතය කියන්නේ ඊයේවත්, ජීවිතය කියන්නේ හෙටවත් නෙවෙයි. ජීවිතය කියන්නේ අද ඔයාගේ මෙතන තියෙන නිදහස. හෙට උදෑසන කාටද අත උස්සලා කියන්න පුළුවන් ඔයා නැගිටී කියලා හරියට? කාට හරි කියන්න පුළුවන්ද ෂුවර් එකටම නිට්ටාවටම මං හෙට උදේ නැගිටී කියලා? එහෙම ඉන්නවා නම් කෙනෙක් අත උස්ස. මට ඔබත් එක්ක කතා කරන්න ආසයි. කොහොමද ඔබ දැනගන්නේ හෙට උදේ නැගිටී කියලා? එතකොට ජීවිතය තියෙන්නේ හෙටවත්. ජීවිතය තියෙන්නේ ඊයේවත් නෙවෙයි. ජීවිතය තියෙන්නේ අද මේ මොහොතේ ඔයාගේ හදවතේ තියෙන සමාදානය. අද ජීවිතේ ගොඩාක්ම සන්තෝෂ දවසක්. දැන් මේ උදේ කිව්වා වගේ දැන් මේ ඉවර කරලා යන්නේ මරණ දණ්ඩනයට නියම වෙච්ච 127 දෙනෙකුත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් වෙච්ච 80 ගානකුත් ඔක්කොමත් එක්ක ජීවිතේ බලාපොරොත්තුවක් නැහැයි වගේ හිටපු මනුෂ්‍යයන් ගොඩාකට ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් දෙන්න හම්බ. මේක මගේ ජීවිතේ හරිම සන්තෝෂ දවසක්. මම උදේ පාන්දර ගොඩාක්ම සන්තෝෂෙන් ආවේ. ජීවිතේ අතහැරලා තියෙන, ජීවිතේ කවදාවත් එළියට නැවත යන්න බැරි වෙයි කියලා ඉතාම අසරණ මානසිකත්වයෙන් හිටපු මරණ දණ්ඩනයට නියම වෙච්ච සිරකරුවන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් දෙන. ඒ කියන්නේ කොච්චර උස තාප්පයක් වුණත් ඒ උස තාප්පයට වට වෙලා ඇතුලේ ජීවිතේ නිදහස භුක්ති විඳින්න පුළුවන් කියන ඒ පණිවිඩය දීලා හරි සන්තෝෂෙන් ගෙදර යන්නේ. දුකයි සමහර අයව බදාගත්තාම ඒගොල්ලන් ජීවිතාන්තය දක්වා සිරගෙදර මරණ දණ්ඩනය ලැබපු අය දුකයි. නමුත් ඔවුන්ට බලාපොරොත්තුවක් දීලා ජීවත් වෙන දවස සන්තෝෂෙන් ජීවත් වෙන්න උගන්වලා කතා කරලා වැළඳගෙන ආවා. සන්තෝෂයයි දුකයි දෙකම මුසු වෙච්ච දවසක්. මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට ජීවිතය පිළිබඳව කියලා දෙන්න ලැබිච්ච එක කෝටි ගණන් සල්ලි හම්බ කරනවට වඩා ඉතාම වැදගත් වටින ජීවිතේ ලොකුම දායාදයක් හැටියට තමයි මම නම් දකින්නේ.